හරි ගයිස් ආදරෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝත් එකතු වෙන්න කියලා. ඉතින් ඔන්න මමත් පටන් ගත්තා ගේම් ගහන්න මගේ PC එකෙන්. ඉතින් ගේම් ගහන්න පටන් ගන්නකොට ටික වෙලාවක් යද්දී ඉතින් මගේ PC එක හිර වෙන්න පටන් ගත්තා. ඔන්න එතකොට මට මේ වගේ ගහලා කුඩු කරලා වීක් කරන්න හිතුණා. ඒත් මම ඉවසීමෙන් මේක ගැන බලන් හිටියා. ඊට පස්සේ මට හිතුණා PC එකක් ගේන්න තිබ්බනම් හොඳයි කියලා. ඔන්න එතකොට තමයි මට මතක් වුණේ මගේ අතේ ඒකට සල්ලි නෑ නේද කියලා. ඒත් මම සැලුන් නෑ. මම ටිකක් සල්ලි ටිකක් එකතු කරගෙන මම පටන් ගත්තා PC එකක් බිල් කරන්න වැඩේ. ඉතින් PC එකක් බිල් කරන්න කොහෙන්ද? ඉතින් මම කල්පනා කර ඉද්දී මගේ ගෙදර ආපු එක යෝජනාවක් කියන්නේ එක අදහසක් තමයි ඩරාස්. දැන් ඔයාලා බලන්න මට පිස්සුද මේ ඩරාස්ෙන් PC බිල් කරන්න යන්න කියලා. ඔව් ඒක ගොඩක් රිස්ක් එකක් තියෙන දෙයක් තමයි. ඒ වුණාට මම ඒ රිස්ක් එක කරගෙන ඩරාස්ෙන් PC බිල් එකක් කරන්න පටන් ගත්තා. මොකද මට ගෙදරට මගේ PC බිල් එක කරලා ගෙනත් ඕන නිසා PC mouse අනිත් ඔක්කොම මට ඕනේ. ඒකින්ද මම පටන් ගත්තා මගේ PC බිල් එක කරන එක ඩරාස් එකේ. ඉතින් එහෙනම් ඉදිරියටත් මාත් එක්කම එකතු වෙලා ඉන්න මේ PC බිල් එක කොහොමද වෙන්නේ කියලා බලාගෙන එහෙනම් අපි වීඩියෝ එක කියලා බලමු මේ PC බිල් එක කොහොමද උනේ මම මොන වගේ shop වලින්ද මේවා ගත්තේ මොන වගේ දේවල්ද ගන්නකොට බැලුවේ කියලා හැම දෙයක් පිළිබඳව මම අද කියනවා සහ PC බිල් එක කොහොමද උනේ කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. මට කියලා ගැහුවා Google එකේ ඩරාස් කියලා මෙන්න මේ විදිහට ඩරාස් කියලා මම සර්ච් කරගත්තා. ඉතින් සර්ච් කරගත්ත ඊපස්සේ ගැම්මට මට මේ වගේ ඩරාස් එකේ ඔෆිෂියල් සයිට් එකේ රිසල්ට් එක ආවා. ඉතින් මම ඒකට ගිහිල්ලා ඒකට සර්ච් කරන් තියන ගැහුවා මචං ගේමින් PC කියලා. ඉතින් ගේමින් PC කියලා මේ විදිහට ගැහුවාට පස්සේ මචං ඕම තාම ගහන්න පොඩි දාංකෝ කම්පියුටර් ගේමින් කියලා ඕම ගැහුවට පස්සේ මේ වගේ කම්පියුටර් ගොඩාරියක් මට ආවා. ඉතින් මම හොයනවා තාම මට හරියට කම්පියුටර් මොකක්ද කියලා. ඔන්න එතකොට මට හම් වෙනවා රුපියල් 26000 ගානක තියෙනවා මෙන්න මේ කම්පියුටරේ. ඉතින් මට ඒක හිතට අල්ලලා ගියා. ඒකේ තියෙන එකත් එක්ක ඒකින්ද මම හිතුවා ඒක ගන්නවා කියලා. ඉතින් 26675යි මම ගාව තියෙන බජට් එකත් එක්ක ඉතින් මේක තමයි හරියනක Intel i5 4th Gen 8GB RAM 500GB hard. ඉතින් මචං මේක සාමාන්‍ය ගේම්ස් ටිකක් ගන්න තිබ්බනේ. අනික මචං මේක සඳහන් කරලා තියෙනවා මේ මොනිටර් එනවත් නැහැ. කීබෝඩ් මවුස් මොනවත් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ කියලා මේක කියලාම තිබ්බ වෙලාවට. ඉතින් ගෑම්මට මේ ඉතින් මේක ඕඩර් කරනවා කියලා තමයි හිතාගත්තේ. ඉතින් මේක තමයි අම්මගේ කම්පියුටරේ ඕඩර් කරන. ඉතින් මම මේක ඕඩර් කරනවා. ඉතින් ඒක නම් මේකේ ඉතින් මට මේක ඕඩර් කරන ටික රෙකෝඩ් කරගන්න බැරුණා. කොහොමද මම මේක ඕඩර් කරා. ඉතින් ඕඩර් කරාට පස්සේ මට දවස් 2-3කට පස්සේ දුවට දවස් ගොඩකට පස්සේ කියන්නේ දවස් 4-5කට නෙමෙයි දවස් 7කට විතර පස්සේ අපේ ගෙදරට ඇවිල්ලා ඉතින් මේක තියලා ගියා. මම හිටියෙත් නෑ. ඉතින් මේක තියලා ගිහලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ බොක්ස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බොක්ස් එක. මේ තියෙන කම්පියුටර් එක ඉතින් මේ වගේ තමයි කම්පියුටර් බොක්ස් එක අපේ ගෙදරට ගෙනලා තියලා තිබ්බේ. ඉතින් ගැම්මට මෙන්න මේ වගේ සුපිරි ලයිට් ස්ට්‍රීම් එකක් මේක බලා ගන්න පුළුවන්. i5 4th Gen CPU එකක් සමග 8GB RAM 500GB hard මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ quality මෙවුවර් එකක් මේකෙත් දීලා තියෙනවා. Oh my god! Wow! සාමාන්‍ය ගේම්ස් ටික ගහ ගන්න පුළුවන් විදියට. ඉතින් i5 4th Gen කම්පියුටර් මෙන්න මේ විදිහට තියෙනවා ගැම්මටම. ඉතින් මම මේක ඕන් ගන්න තාම මම මොනිටරයක් නැහැ. හැබැයි මම මේක වැඩ කරනවද බලන්න යාළුවෙක්ගේ මොනිටරයක් ඉල්ලගෙන වැඩේ කරගත්තා guys. ඉතින් මේක සුපිරියට වැඩ. මේක Windows 10 තමයි ගාලා තිබ්බේ. ඉතින් mouse උයි keyboard උයිත් මම ගාව නැහැ. ඉතින් ඒ දෙක ඕඩර් කරන් තාම මම ඊළඟට යන්නේ. ඉතින් මම මේ විදිහට ඩරාස් එක ඕපන් කරගන්න. ඉතින් කොල්ලා ඒක මම ගිහලා සර්ච් කරා ඩරාස් එකේ mouse කියලා. ඉතින් mouse කියලා සර්ච් කරනවා. ඉතින් තාම සර්ච් කරේ නැහැ. ඔව් තාම සර්ච් කරනවා. මම ඔය විදිහට mouse කියලා සර්ච් කරා. සර්ච් කරාට පස්සේ ඔයාලට බලන්න රිසල්ට් ගොඩාක් එනවා. මම බලන්න. ඉතින් මේ වගේ රිසල්ට් ගොඩක් එනවා. ඉතින් ඇයි දන්නවනේ මේ පළවෙනි එකටම හිත යනවා. ඉතින් ඒක තමයි මේ පළවෙනි එකම සිලෙක්ට් කරගත්ත ගැම්මටම. ඉතින් ඔයාලට කියන්න බැරුණා මේ වීඩියෝ එක නැතුණාට මම ඔයාලට හොරෙන් මේක රේටින් and reviews බලලා තමයි වැඩ කරන්නේ. nice. ඔයාලට මම ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් ඒ දේවල් බලලා තමයි මේවා ගෙන්නන්න ඕන. නැත්නම් ඉතින් එන එක නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් බලලා මම මෙන්න මේ mouse එක තෝරගත්ත වැඩේට. ඉතින් Bajaj G8 gaming mouse
DPI ඇජස් කරන්න පුළුවන් කීබෝඩ් එක මේ මවුස් එක. ඉතින් ඒත් එක්ක මම කීබෝඩ් එකක් ගත්තා බජීර් කීබෝඩ්. කියන්නේ බජීර් බ්‍රෑන්ඩ් එකේම මම කීබෝඩ් එකක් තෝරගත්තා. ඉතින් මම ඒකෙන් කීබෝඩ් එකක් සුපිරි කීබෝඩ් එකක් හොයන ගමන් ඉන්නේ. ඉතින් කීබෝඩ් එක ගන්න. එතකොට මගේ නෙත ගැටුණා සුපිරි කීබෝඩ් එක. ඉතින් මම ඒක සිලෙක්ට් කරගත්තා. අම්මට සිරි ඒකත් සුපිරිම කීබෝඩ් එකක්. ඉතින් මේකෙත් රේටිං and reviews සුපිරිම තියෙනවා. මේක 1489ක් වගේ තමයි වුණේ. ඉතින් මේ වගේ එක්කර මේ වගේ මේ වෙනවා රේටිං and reviews එහෙම සාමාන්‍ය හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් මේ වගේ ගානකට මේ වගේ එකක් අවුලක් නැහැ කියලා හිතනවා මම. ඒකින්ද අනිවාර්යෙන් මම මේක සිලෙක්ට් කරගන්නවා ගැම්මට මගේ PC build එකට ගැම්මට ගහන්න ගැම්මට උපන්න. ඉතින් ඒකින්ද මේක සිලෙක්ට් කරගන්නවා මම. හරි guys, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ PC build එක උනේ. ඉතින් ඒ විදිහට ගෑම්මන මම PC එක build කරගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මම රිස්ක් එකක් අරන් කරපු දෙයක්. හැබැයි මට කිසිම අවුලක් නැතුව මගේ PC build එක කරගන්න පුළුවන් වුණා අම්මට සිරිපෙන්න ගෑම්මටම. ඉතින් මේ තියෙන මචං PC build එක සුපිරියට මම games ටික ගහලා පැලුවා. අම්මට සිරි සුපිරි ගේම්ස් එකක් මට ගහගත්තගේ අවුලක් නෑ. නෝමලි ගේම්ස් ටික මට ප්ලේ කරගත්තා. ඉතින් මේ Assassin's Creed, Need for Speed Most Wanted වගේ ගේම්ස් මේකේ දාලාම ඇවිල්ලා තිබ්බා මේකට. ඉතින් කිසිම අවුලක් නැතුව මේ ගේම්ස් මට රන් කරගන්න පුළුවන් අවස්ථාව මේකේ දීලා තිබ්බා. Need for Speed, Assassin's Creed Brotherhood, මොනවාද Max Payne Max Payne 2 ඒ වගේ ගේම්ස් Euro Truck Simulator වගේ ගේම්ස් මේකේ දාලා තිබ්බා. ඉතින් ඒ විදිහට PC build එක මම මේකෙන් කරගත්තා ගැම්මටම. ඔයාලට PC build එකක් කරගන්න ඕන නම් දරස් එකෙන් rating reviews බලලා order කරන්න ඕනේ. මොකද නැත්තම් හැම එකකම order ගන්න ගියොත් එහෙම කෙන වෙනවා මචං. ඔයාලට කට්ටිය දාලා තියෙන ඒවා එහෙම කොහොමද හොඳයිද කියලා එහෙම බලලා order කරන්න ඕනේ. ඉතින් එහෙම order කරොත් සාමාන්‍ය අවුලක් නැති වැඩේ කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ PC build එක උනේ. ඉතින් එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ final PC build එක. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා යන්න කියලා මතක් කරනවා. එහෙනම් කොල්ලෝ තාත් වීඩියෝ එක හමු වෙනකන් අදට අපි ඉල්ලෙන්නම්. bye bye. Thank you for your cooperation. Good night. Peti con lo que va a partir, este mordane, tal me tiro, van a ti.